ළඟම එන අලුත් අවුරුද්දට මායි ෂෙෆ් රොෂානි එකතු වෙලා ඉන්නවා රසවත් කෑම ಜಾති හදලා පෙන්නන්න. රොෂානි කොහොමද? මොනවද අද හදන්න යන්නේ? අද මම සූදානම් වෙලා ඉන්නේ අබාන් සවන් එකයි ටෙෆාල් බේකින් ට්‍රේ එකයි යූස් කරලා රසවත් පොල් කේක් එකක් හරි ගස්සන්න. වාව්! රොෂානි පොල් කේක් හදනවනේ. හරි. මම අද හදන්න යන්නේ குலாப் ஜாமுன் கஸ்டர்ட் கப்ஸ். இன்னைக்கு நான் மிஸ்ட்ரால் அடுப்பில் அபான் சோட ட்ரைப்ளை தாச்சியை யூஸ் பண்ணி சிரப்பை வந்து செஞ்சுக்க போகிறேன். ஃபர்ஸ்ட் ஸ்டெப்பாக வந்து சுகரை ஆட் பண்ணிக்கிறேன். அதுக்கு தேவையான அளவு தண்ணி, காடமம் பவுடர் ஒரு சிட்டிகை, ரோஸ் வாட்டர் கொஞ்சம். அடுப்பு ஆன் பண்ணிவிட்டு 10 நிமிஷம் இது நல்லா குக் பண்ணுறதுக்கு விடுவோம். ශාමිලා ඔයාගේ සිරප් එක හැදෙනකන් අබාන් සවන් එක ප්‍රීහීට් කරගන්න දානවා. සෙල්සියස් අංශක 180ට. මේක අපි උඩයි යටයි දෙකම හීට් කරගන්න ඕනේ. විනාඩි 15ක් අපි මේක හීට් කරගන්න. දැන් මේ සිරප් එක වක් කරා ගන්නවා බෝල් එකකට. දැන් රෝෂ්නි ගුලාබ් ජාමුන් එකේ මික්සින් එක මම හදාගන්න යන්නේ. මුලින්ම ඒකට කිරි පිටි ටික පොඩි භාජනයකට දා ගන්නවා. ඊට පස්සේ බේකින් පවුඩර් මේකට එකතු කර ගන්නවා. පාම් පිටි, මේ තුනම එකතු කරලා හොඳට කලවම් කරලා. ශාමලා ගොඩක් කාලෙක ඉඳලා ආසාවක් තිබුණා ගුලාබ් ජම්බුල් හදන්න. දැන් අද ඔයා හදනකොට බලන් ඉඳලා මටත් හදන්න පුළුවන්. ඕරෝෂිනී ලොකු ගාණක් දීලා කඩවල වල ගන්න ඕනේ නැහනේ. හරි ලේසියෙන් හදා ගන්න පුළුවන්. දැන් මම මේකට එකතු කරනවා කර්ඩ් ටිකක්. එළඟි තෙල් චුට්ටක් එකතු කර ගන්නවා. දැන් කිරි චුට්ට දාලා අනා ගන්න ඕනේ. එකපාරට කිරි එක දාන්න නැහැ. ටික ටික දාලා අනා ගන්න ඕනේ. දැන් රෝෂිනී මික්සින් එක හදලා ඉවරයි. දැන් ඉතින් පොඩි අය ගෙදර ඉන්නවා නම් ඒ යාලාවත් එකතු කරාගෙන කුලි ටික හදාගෙන යන්න තියෙන්නේ. දැන් බට චුට්ටක් අතේ ගාගත්තා. ගාගෙන වැඩි තද කරන්නේ නැතුව මෙන්න මේ වගේ යාන්තම් ප්‍රස් කර කර ෂේප් එකේ ගන්න ඕනේ මේ රවුම. මේක වැද්දට පස්සේ ලොකු වෙනවා. ඒ නිසා ගන්නකොට ගුලිය හරි ගානටම ගන්න ඕනේ. ශාමිලා ගුලාබ් ජම්බුල් ටික හරි ගස්ස ගන්නකන් මම මගේ පොල් කේක් එකේ මිශ්‍රණය හරි ගස්ස ගන්නවා. මුලින්ම පැණි පොල් ටික එකතු කර ගන්න ඕන. හරි ගස්සගත්ත පැණි පොල් ටික. ඊට පස්සේ මෙතන තියෙනවා ප්ලම්ස් ටිකක් පළතුරු අපි එකතු කර ගන්නවා. ප්ලම්ස් ටික ඊට පොඩියට කපාගත්ත රටේදි ටිකක්. හීනියට ග්‍රේට් කරගත්ත දොඩම් ලෙලි. ඉඟුරු හීනියට කපාගත්ත පොඩ්ඩක් කාජු ටිකක්, කරදමංගු, කරාපු නැටි, කුරුදු, සාදික්ක කොහොම එකට මික්ස් කරලා දාගත්ත පවුඩර් එක ටිකක් එකතු කරලා මේ ටික හොඳට කොහොම එකට කලවම් කරගන්නවා නානා ගන්න. දැන් ගුලාබ් ජාමුන් ටික ගැඹුරු තෙලින් වැද ගන්න හදන්නේ. දැන් රෝෂ්නි තෙල් එක රත් වෙලා තියෙන්නේ. අපි දැන් හිමීට මේ ටික බැද ගන්න යනවා. ශාමිලා ගුලාබ් ජම්බුල් ටික බැද ගන්නකන් මම මගේ කේක් මිශ්‍රණේ ඉතුරු ටික හරි ගස්ස ගන්නම්. මේකට දා ගන්නවා මම වැනිලා ටිකක්, බේකින් පවුඩර්, ඒකම ලුණු පොඩි පින්ච් එකක් තමයි ලුණු දාන්නේ. මේක පොඩ්ඩක් කලවම් කරලා ඊට පස්සේ ඒකට එකතු කරගන්න ඕන බැදගත්ත රුලන් ටිකක්. පාම් පිටි ටිකක්. මේ ටික හොඳට මිශ්‍ර කරන්න ඕන. මේක මිශ්‍ර කරනකොට ටිකක් ඝනකමට එන්නේ. ඒක අපි ටිකක් ලිහිල් කරගන්න එකට එකතු කරගන්නවා කාබනේටඩ් ඔරෙන්ජ් ජූස් එකක්.
රොෂානි දැන් මගේ ගුලාබ් ජාමුන් එක නම් ලෑස්ති. දැන් මේ ටික අරගෙන අපි හදාගත්ත සිරප් එකට දාගන්නවා. දැන් මේ ටික හොඳට මිශ්‍ර වෙලා තියෙන්නේ. දැන් මේකට මම කාබනේටඩ් ඔරෙන්ජ් ජූස් එක ටික ටික එකතු කරන්නේ. ගොඩාක් එක සැරේ දාන්නේ නැහැ. බොහොම පොඩ එකතු කරගන්නවා. මේක පොඩ්ඩක් දිහිල් ගතියක් වෙනකම්. ශාමලා මගේ කේක් මිශ්‍රණය නම් හරිගස්සලා ඉවරයි. මම තියෙන්නේ දැන් අපේ ටෙෆල් ට්‍රේ එකට දාලා මේක oven එකේ බේක් කරගන්න. විනාඩි අපි 45කට තියාගන්න. රොෂානිගේ පොල් කේක් එක බේක් වෙනකන් මම හදන්න යනවා කස්ටර්ඩ් එක. දැන් මේක ඔන් කරගෙන මේකට වක් කරා ගන්නවා කිරි එක. ඒකට එකතු කරනවා සීනි. දැන් මේ මෙතන තියෙන්නේ කස්ටර්ඩ් පවුඩර් එක. ඒකට කිරි ටිකක් එකතු කරලා හොඳට මික්ස් කරා ගන්න ඕනේ. දැන් කිරිත් එක්ක මික්ස් කරාගත්ත කස්ටර්ඩ් එක අපි ටිකෙන් ටික මේකට දාලා හොඳට මික්ස් කරා ගන්න ඕනේ. තව විනාඩි 2කින් මේක ඇවිල්ලා සෙට් වෙනවා. ඊට පස්සේ ලිපෙන් බා ගන්න තියෙනවා. දැන් කස්ටර්ඩ් ටික ලෑස්ති. දැන් මේක චුට්ටක් නිමෙනකන් අරන් පැත්තක තියමු. அபான்ஸ் மிக்சர் கிரைண்டரில் நான் அந்த பிஸ்கட்டை வந்து பவுடர் பண்ணிக்க போகிறேன். பவுடர் பண்ண பிஸ்கட்டுக்கு மேலே பிளெண்ட் பண்ண பட்டரை வந்து ஊற்றிக்கலாம். දැන් මේ ලස්සන චූටි කප්ස් වලට අපි ෆිල් කරා ගන්නවා මේ බිස්කට් මික්ස්චර් එක. මේ බිස්කට් ලේයර් එකට උඩ අපි දා ගන්නවා මේ හදාගත්ත කස්ටර්ඩ් එක. දැන් කස්ටර්ඩ් එකට උඩ අපි තියා ගන්නවා මේ ගුලාබ් ජාමුන් ටික. කෑම එක ලස්සන වෙන්නේ ප්ලේටිං කරන එකකින් තමයි. ඒක නිසා අපි ලස්සනට උඩ ගානිෂ් කරගමු. මම මේ තියලා තියෙන රෝස පෙති ආමන්ඩ් කෑලි ටිකක් කපා ගත්තා. මට පිස්තාචු කෑලි ටිකක් තියෙනවා දැන්. මේ තියෙන්නේ ෂෙෆ් ශාමලා හරගස්සපු ගුලාබ් ජාමුන් කස්ටර්ඩ් කප්ස්. මෙන්න මේ තියෙන්නේ ෂෙෆ් රෝෂ්නි හදපු පොල් කේක් එක. සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා.